277 44 22 දුරකථනක් විවෘතයි. ඔබට පුළුවන් වැඩසටහනට කතා කරන්න. හුළුගල මහත්මයා මේ යුද්ධේ වරුණ ගමන් මිනිසුන්ගේ ඔළුවේ තිබුණා මහා ලොකු සංවර්ධනයක් ගැන සිහිනයක්. හැබැයි ඒක වෙනවා. පාරක් ගියාම යටිතල පහසුකම් දිහා බැලුවම මහා සංවර්ධනය අපිට දැනෙනවා. ඒකට දැනෙනවා. ඒ පුංචි පුංචි මැසිවිලි තාමත් තියෙනවා. කලාව පැත්තෙන් තියෙනවා, සාහිත්‍ය පැත්තෙන් ඇති, නිර්මාණ පැත්තෙන් ඇති, විවිධ දේවල් ඇති. මේවා හැදෙන්න කොච්චර කාලයක් ඇයිද ඔබතුමා විශ්වාස කරන විදිහට මේ 30 වසරක යුද්ධ නිමා කරන්න අපිට අවුරුදු 5ක් 4ක් වගේ කාලයක් ඇතුළත හැකි වුණා කවුරුත් බෑකෝ යුද්ධ නිමා කරන්න. මේ සංවර්ධන ඉලක්කයෙන් දියාගෙන අපිට කොච්චර කාලයක් ඇයිද? අවුරුදු 30ක් තිබ්බ ත්‍රස්තවාදයේ අවසන් කරන්න ගියේ අවුරුදු 3ක් වගේ කෙටි කාලයක්. නමුත් සංවර්ධනයේ ආර්ථිකය ඒ වගේ දේවල් ආපස්සට ගිහිලා තිබ්බ අවුරුදු 50කට වැඩි කාලයක්. මොකද පසුගිය කාලවල දශක ගාණක් තුල තිබ්බ හැම රජයක්ම කිව්වේ මේ යුද්ධයක් තියෙන හින්දා සංවර්ධනය කරන්න බෑ කියන එක. සංවර්ධනය ආපස්සට ගිහිලා තිබ්බා. අපේ ආර්ථික වේගය පස්සට ගිහිලා තිබ්බා. ඉතින් මේ ආර්ථිකය නැවත ගොඩ ගන්න මම හිතන්නේ අපිට මේ ඊටමත් කෙටි කාලයක් තුල පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් ගැන කල්පනා කරලා බලනකොට පසුගිය අවුරුදු 5-6 කාලය තුල මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව මේ මෙහෙයුම ගියත් සංවර්ධනයේ අඩුවක් තිබ්බේ නැහැ. මම හිතන්නේ ලංකාවේ පළවෙනි පාරට අධිවේගී මාර්ග ඇති උනේ, අලුත් ගුවන් තොටුපොළ ඇති වෙන්නේ, දැන් මේ වෙනකොට වරාය විවෘත කළ අවසానයි. මුළු ලංකාවම දැන් ඕන රටක සංවර්ධනයක් කියලා කියන්නේ මාර්ග පද්ධතිය කියන්නේ ගමන් වේගය වැඩි වෙනවත් එක්කම. අද අපේ රටේ මම හිතනවා සැතැම්බ 10 ගාණක් ඒ වගේ ගම් මට්ටමින් පවා මාර්ග සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පුද්ගල ආදායම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ ලෝකේ තියෙන උද්දමනය වගේ දේවල් හින්දා අපටත් ඒක බලපාලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ 2009-8 කාලෙදී මුළු ලෝකේ බැංකු වහනකොට, රැකියා නැති වෙනකොට, කර්මාන්තශාලා වහනකොට පිටරටියන් විශේෂයෙන්ම ඇමරිකාව වගේ බටහිර රටවල් වල විදේශිකයන් රැකියා වලින් අයින් කරලා යවුව කාලයක් තිබ්බා. නමුත් අපේ රට අපි කෘෂි කර්මාන්තයෙන් වගේ තැන් වලින් දියුණු කරලා තිබ්බහන්ද අපේ කිසිම කර්මාන්තශාලාවක් වහන්න ඒ වගේ ආර්ථික කඩාවැටීමක් උන්නේ නැහැ. ඉතින් මම හිතනවා අපිට අපේ රට මේ ජනාධිපතිතුමා අරන් යන වැඩපිළිවෙලට සියලුම දෙනාගේ සහයෝගය ලැබුණොත් ඊටාත්ම කෙටි කාලයක් අවුරුදු 2-3ක් වගේ කාලයක් ඇතුළත රට අපි බලාපොරොත්තු වෙන මට්ටමට අරන් යන්න පුළුවන්. අපිට මේ අමුතුමක් තියෙනවා අයිබෝන්. අයිබෝන්. කවුද මහත්මයා? මම සිරිසේන පල්ලෙවත්ත දෙහිජ්ජවිලින්. මට කතා කරන්නට ඕන මේ ජැක්සන් ඇන්තනි මහත්මයාටයි සාරංග දිසාසේකර මහත්මයාටයි. කතා කරන්න. ඔව් ජැක්සන් ඇන්තනි මහත්මයා අපි කුසපබා හිම බැලුවා දිතුචරියක්ම හරිම ලස්සනයි. ඒ වගේම ඔබතුමාගේ නිෂ්පාදනයේ අබාත් බැලුවා. ඉතින් එතනින් තමයි මම හිතන්නේ මේ ඔසේට අපිට මේ හොඳ චිත්‍රපටි පෙළක් නැරඹීමේ වාසනාව ලැබෙන්නේ. ඉදිරියටත් ඒ වගේ හොඳ චිත්‍රපටි කීපයක් බලන්න ලැබෙනවා. විශේෂයෙන් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔබතුමාගේ අධ්‍යක්ෂණය මගින් එහෙම එකක් දුරනාගතේම ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම එකක් දැනට තියනවාද හිතේ පොඩ්ඩක්? ඔව් පොඩ්ඩක් නෙමෙයි මේ දැන් අපි මගේ ඊළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒක මේ పూర్ව නිෂ්පාදන වැඩ කටයුතු. ඒ නිසා මේ අවුරුද්ද ඇතුළත මගේ අලුත් චිත්‍රපටයේ නිර්මාණය වෙනවා. බොහොම හොඳයි. ඒ පුත්‍රරත්නයත් එක්ක රඟපානවාද? මේ දිනේ වල මගේ බාල පුතා මේ විභාග කටයුතු වල යොමු වෙලා ඉන්නේ. තාම මම මේකේ චරිත ගැන හරි තීරණයක් අරගෙන නැහැ. තාම මේ ඒ මුල් එළියේ තමයි මම ඉන්නේ. අපේ දිසාසේකර මහත්මයාට පොඩ්ඩක් අමතන්න කැමතියි. ඒත් වශයෙන්ම අපි ඔබතුමාගේ පියා තමයි මුලින් ඉඳලම අපේ ජනප්‍රිය ගායකයා මේ රන්මුතු දුවේ ඉඳලා. ඉතින් අපි හිතුවා ඔබතුමාත් ඒ වගේම පියාගේ අඩිපාරේ ගමන් කරයි කියලා. ඉතින් ඔබතුමාගෙන් කියුණා දැන් ඉදිරියට ඒ වගේත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. පියාගේ කතාලික වගේම ඒ වගේ ජනප්‍රිය නළුවා වගේම ජනප්‍රිය ගායකයෙක් යන දෙකම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපිට තව යමුතුමක් අයිබෝන්. අයිබෝන් මේ නිරසමල්ලි මම සයිප්‍රසෙන්. ඔව්. මට ජැක්සන් ඇන්තනි මහත්මයාට කතා කරන්න ඕනේ.
ඒකම ඊට කලින් මම කැමති අපේ පොඩි මල්ලි චිත්‍රපටයෙන් රවින් රන්දෙනි මහත්මයාටයි කවුද අපේ යසෝදේ විමලවර්ධන සාරංග දිසායන ලක්ෂ්මන් හුළුගල්ල මහත්මයාට ජැක්සන් අන්තම මගේ එන මාන්නි පොන්සික මහත්මයාට සුබ පතනවා. ඒකම අපි ජැක්සන් මහත්මයාත් එක්ක අපි සයිප්‍රසේදී අබා චිත්‍රපටය ගැන අපි වෙලාවේ කතා බහ කරා. එතුමා මම මාතකදී චැට් මියුසික් කතා කරනකොට නිරෝෂන් මල්ලින් ඉල්ලුවා අපිට ජැක්සන් මහත්මයා ගෙන්නලා දෙන්න චැට් මියුසික් කියලා. දැන් දෙවෙනි පාරටත් මෑතකදී ආවා. හරිම සතුටුයි. මොකද ඊයේ පෙරේදා අර චිත්‍රපටියේ අපි මෙහෙඳලා බලාගෙන හිටියේ. මට මතකයි මේ රන් කහවණු සල්ලි ආපු චූටි කොණ්ඩපොකුටු කොල්ලා අද කොයිතරම් දුරට ඇවිල්ලාද අපේ නළු මහත්මයා. චිත්‍රපටි ලෝකේ විතරක් නෙවෙයි මාධ්‍ය ලෝකෙම මුළු කලා ලෝකෙම බබලන ජැක්සන් අන්තනි මහත්මයා අපිට දකින්න ලැබීමත් වාසනාවක්. මෙහෙම හරි ඈතක ඉඳලා අපි බලා හිටියා මේ අබා චිත්‍රපටි මල්ලි අබා නෙවෙයි මේ මෑතකදී ආපු කුසපබා මල්ලි නේද ආවේ කියන එක. ඔව් කුසපබා චිත්‍රපටි අරගෙන ආවේ සයිප්‍රස් අපි බලාපොරොත්තු වෙට ඔබතුමායි කියලා මේ ඒ කමන්නේ. මම පොඩි දෙයක් ඉල්ලීමක් කරනවා ගීතයක් නෙවෙයි. මට කියන්න පුළුවන් ද සූර්යාරණ චිත්‍රපටයේ අර අලියාට වෙඩි තියපු වෙලාවේ ඔබතුමා කෑ ගහලා මේ අලිබෙටි කාපියන අලිබෙටිත් එක්ක කියපු වචනේ චුට්ටක් ගීතයක් වෙනුවට විනාඩි ගාණක් යනවනේ. දැන් ඔය කිව්වේ අපර ගාණක් නැකල ඒ වචන ටික මට කියන්න පුළුවන් නේද? ඔබතුමා කිව්වා ඒ ටික. හොඳට ඔබතුමා කිව්වා ඒ ටික. අනේ මට සමා වෙන්න මේ දැන් මම ඒ කියපු විදිය මට මතක නෑ. නමුත් මං හිතන්නේ ඔබතුමා මට ඒක මතක් කරලා දුන්නා. මේ එහෙම අලිබිටි කාපිය කියලා තමයි කිව්වේ. හරි. බොහොම සුදී. මේ ජැක්සන් අන්තනි මහත්මයා ඔය අපේ රටේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් අපිට ආදරය කරන චරිත බවට පත් වෙනවනේ. ඒක මහා වාසනාවක්. ඔබතුමාට කවුද මුලින්ම ඔබතුමාට ඉස්සරහට යන මහා ශක්තියක් කරන පළවෙනි ඇගීම කරගෙන? මගේ තාත්තා, මගේ අම්මා, මගේ ගුරුවරු, මගේ නෑදෑයෝ. මේ අය තමයි මාව අගය කළේ. රාගම පොඩි වී කුඹුරේ ගමේ මම හැදුනේ. ඉතින් ඒ මුළු ගමම මට ආදරය කළා. ඒක තමයි පළවෙනි උත්තේජනය. ගුරුවරු, හොඳ ගුරුවරු හමුවීම. මගේ දෙමව්පියන් මට හරියට අනුග්‍රහ දක්වා. මම හිතන්නේ මේ කෙනෙකුට හම්බෙන ලොකුම වාසනාව තමයි හොඳ ගුරුවරු හම්බුනේ. මම හිතනවා මට හපගොඩ ඉස්කෝලේ කියලා කියන අපේ පොඩි ඉස්කෝලේට හපගොඩ ඉස්කෝලේ වින්සන් මෙන්ඩිස් කියලා මාස්ටර් කෙනෙක් හිටියා. එතුමා තමයි පහේ පන්තියේදී මම ඇඳපු චිත්‍රයක් දැකලා මගේ අතින් අල්ලගෙන ගිහිල්ලා ඒ චිත්‍රය අරගෙන එක හෝල් එකයි ඉස්කෝලේ තිබුණා. ඒ හෝල් එකේ කෙරෝලේ තිබිච්ච ස්ටේජ් එක උඩට නැගලා මම ඇඳපු මේ රබන් ගහන මේ චිත්‍රයක් ස්ක්‍රීන් ඉන්න චිත්‍රයක් ඇඳේ. ඒක පෙන්නලා කිව්වා මෙන්න බලාපල්ලා මේ පහේ පන්තියේ කොල්ලෙක්ගේ චිත්‍රයක්. කියලා මේ මාව හරියට උනන්දු කරලා මාව නාට්‍ය වලට අරගෙන ඒ 6-4 කියාදීම තමයි ලොකු ආසනාවක් හොඳ අධ්‍යාපනයක නියැලෙන්නට හොඳ ගුරුවරුන් ලැබීම හරියම පින් කරන්න ඕනේ වාසනාවක් හුඟ දෙනෙකුට හම්බෙන්නේ නැහැ නිරෝෂන් මේ වාසනාව. ඒ ගැන මම දුක් වෙනවා. මගේ එකම හේතුව අධ්‍යාපනය. මට වෙන හත්මුදු පරම්පරාවක් කලාකාරයෙක් හිටියේ නැහැ. කොළඹ එහෙම ඇවිල්ලා තිබුණෙත් නැහැ. අපි බොහොම අමාරුවෙන් මේ කන්නංගලම් මැතිඳුන් බිහි කරපු නිදහස් අධ්‍යාපනය නොවන්නට අද ITN නාලිකාව මට චැට් ඇන් මියුසික් වලට අඳගන්නේ නැහැ. කවුරුත් මාව දන්නේ නැහැ. අපි මේ අධ්‍යාපනය ඉගෙනගෙන නිකන් නොමිලේ හම්බෙන අධ්‍යාපනය. ටියුෂන් පන්ති කරොත් ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ අධ්‍යාපනයට තමයි පින් දෙන්න ඕනේ. ගුරුවරුන්ට තමයි පින් දෙන්න ඕනේ. යශෝදක්ක අපි ඔබ තුල මහා දක්ෂ රංගන ශිල්පිනියක් දකින්නනේ. ඔය රංගන ශිල්පිනිය දකින්නත් ඔය වගේ ඇගීම් තිබුණද? ඒ කියන්නේ ඔබ රංගන ශිල්පිනියක් බවට පත් වෙනටත් ඔහොම හේතු සාධක තිබුණද ජීවිතය තුළ? ඇත්ත වශයෙන්ම මම හිතනවා රංගන ශිල්පිනියක් වීම අහම්බයක්. මගේ සිහිනේ එක තිබුණ දෙයක් නෙමෙයි. ඒක මම ඒ කලාව කෙරෙහි එහෙම උනන්දුවක් තිබුණ කෙනෙක් නෙමෙයි පුංචි කාලේ. නමුත් මගේ ජීවිතේ මට විශාල චරිතයක් හිටියා. ඒ මගේ ආදරණීය පියාණන්. මම හිතන්නේ ඔහුගේ උනන්දු කිරීම මත තමයි පාසල් දරියකව සිටියේදී මට මේ රංගනයට දායාද කළේ මාව සහ හරි ගමන් මගේ කියලා දුන්නේ. මගේ මුල්ම ඇගීම මගේ පියාණන්ගෙන්, ඒ වගේම මගේ මව, මගේ ගුරුවරු මේ සියලු දෙනාගේ දිරිගැන්වීම උඩ තමයි විශේෂීතයි තාත්තා. මොකද
සාමාන්‍යයෙන් පාසල් දරියක් මේ රංගනයට යොමු කරන්න බොහෝ දෙමව්පියන් හිතන අධ්‍යාපනය කඩාකප්පල් කරගනී කියලා. ඉතින් ඒ දුන්න ශක්තිය තමයි මේ තරම් දුරට මාව අරගෙන ආවෙත්. අද ඔහු ජීවතුන් අතර නැති වුණත් ඉදිරියටත් අරගෙන යන්නෙත්. යශෝදන්නේ පාසල් දැරියක වෙලා ඉඳද්දිද මාත් එක්ක ඉස්සෙල්ලාම රංගපෑවේ? ඔව් රිදී තිරේ මගේ මුල්ම පෙම්වතා රවින්ද්‍ර නන්දිනේ මහත්මයා. එතකොට ඔව් මම දන්නේ නැහැ එතකොට යා පාසල් යනවා කියලා. වෛද්‍යතුමා මේ දොස්තර කෙනෙක් වෙනවා කියලාද පුංචි කාලේ කවුරු හරි ඇහුවාම කවුද වෙන්නේ කියලා එහෙම උත්තර දුන්නේ? නෑ මගේ කේන්දරේ බලලා කියලා තියෙනවා එක්කම මහාන වෙනවා එක්ක වෛද්‍ය ශාස්ත්‍රයට යනවා කියලා. හැබැයි කොහොමද මහාන වුණත් හරි වෛද්‍ය ශාස්ත්‍රයට ගියත් ලංකාවේ ප්‍රසිද්ධ වෙනවා කියලා තියෙනවා. ඉතින් මම වැඩිපුර බර තිබිලා තියෙන්නේ මහාන වෙන්න වගේ තමයි. ඉතින් ඒක තාම සාන්තදාත්ත පුද්ගලෙක්. ඊපස්සේ කොහොම හරි ඉතින් අර ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා වගේ නිදාස් අධ්‍යාපන පින්සින්දන අපි ඉතින් මධ්‍යම පන්තියේ අපේ තාත්තලා ළමලා ගුරුවරු. ඉතින් නිදාස් අධ්‍යාපනයේ තිබෙන්නේ නැත්තම් මමත් ජැක්සන් ඇන්තනි මහත්මයා වගේම තමයි. මේ වගේ ලොකු තැනකට ඒ කියලා මම හිතන්නේ නැහැ. වෛද්‍යවරයෙක් වෙයි කියලා හිතන්නේත් නැහැ. ඉතින් අධ්‍යාපනයේ ගුරුවරු ඇත්තම එතුමා කියනවනේ මටත් ඒක තමයි කියන්නේ. අම්මලා තාත්තලා ගුරුවරු නැත්තම් අපි අද මේ තැන නැහැ. ඇත්තම ඒ කාලේ හොඳ ගුරුවරු හිටියද දරුවොත් ඉන්නවා ඇති. උනාට ඒකේ අඩුවක් මට දැන ඇත්තටම පේනවා. ගුරුදෙගුරු ආශිර්වාදය සාර්ථක මිනිහෙක් බිහි කරන්න මහා ශක්තියක් බවට පත් වෙනවා. අපි තව මේ ගීතයක් අහන්න සූදානම්. අපි ආරාධනා කරන්නේ රවින්ද්‍ර නන්දිනී මහත්මයාට. දැන් චැනල් මුසික් ගීතවත් කරනවා. මල් පිපිලා ජීවන උයනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ හලා ප්‍රාර්ථනා මල් පිපිලා ප්‍රාර්ථනා මල් පිපිලා මල් පිපිලා මගේ දෙතොලට ඔබේ දෙකපොළ හිමි නැත ඒත් මගේ රෙතු යුගලට උරුමයි ඔයරුව මියුලැසියේ ඒති මට මගේ නෙතු යුග පියන තුරා මල් පිපිලා මල් පිපිලා ජීවන උයනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ හලා ප්‍රාර්ථනා මල් පිපිලා මල් පිපිලා බඹරකුළු සරණ වෙලාවට රොන් පිරිමලකට නැදෙන වෙලාවට ආශාරැනින් හදවත පිබිදේ මම් නැත මියුලැසියේ සිහින ලොවේදී මා ඔබ දකින තුරා මල් පිපිලා මල් පිපිලා ජීවන උයනේ මල් පිපිලා ආත්මයේ දසන්තයේ සුවඳ හලා ප්‍රාර්ථනා මල් පිපිලා ප්‍රාර්ථනා
මල්